මෙන්න මේ විදිහට අපි ඉවර කරගත්ත කොටසට ස්ලිප් ස්ටිච් එක දාගත්ත තැනට කටුව දාලා අපි මෙයාගේ බ්‍රවුන් කොටස හදාගන්න වූල් එක අරගෙන මේ ස්ලිප් ස්ටිච් එක දාගත්ත තැනටම ස්ලිප් ස්ටිච් එකකින් ජොයින් කරගෙන ඒ ස්ලිප් ස්ටිච් එක දාගත්ත ස්ටිච් එකටම මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් ගොතලා ඉතිරි ස්ටිච් 11ටත් සිංගල් ක්‍රොෂේ 11ක් ගොතා ගන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. අපි පළවෙනියට දාගත්ත ස්ටිච් එකත් එක්ක ඔක්කොම 12ක් තියෙනවා. ඊට පස්සේ තියෙන ස්ටිච් 6ට half double crochet 6ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ විදිහට half double crochet 6 ගොතලා ඊළඟට තියෙන ස්ටිච් 10ට double crochet 10ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඊට පස්සේ මෙන්න මේ තියෙන ස්ටිච් 6ට ආපහු half double crochet 6ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. half double crochet 6ක් ගොතලා ඊළඟට තියෙන ස්ටිච් ටිකට එතන 12ක් තියෙනවා. ඒ ස්ටිච් 12ට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඊට පස්සේ අපි මෙන්න මේ පළවෙනියටම දාපු සිංගල් ක්‍රොෂේ එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා ජොයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට ගොතලා මෙන්න මේ නූල කපලා අයින් කරගෙන ස්ලිප් ස්ටිච් එක හොඳට තද කරගන්න ඕනි. ඔන්න අපි එයාගේ බඩ හදලා ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් අත් දෙකයි කකුල් දෙකයි හදාගන්නේ කොහොමද කියලා.